ඔන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවොත් ඔයාලට ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ හાર્ඩ්ස්කේප් එක ඩිසයින් කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. මෙතනදී අපි මුලින්ම පොඩියට කඩාගත්ත උළු කැට හරි ලාවා ස්ටෝන් හරි ඉන්ටර්මීඩියට් බෑග්ස් වලට දාලා බෑග්ස් කීපයක් හදා ගන්නවා. ගොඩක් අය වැරදි මතයකින් ඉන්නවා ඩ්‍රිප් ෆුඩ් එකක් සීසන් කරාම යට වතුර යට යනවා කියලා. ඇත්තටම ඩ්‍රිප් ෆුඩ් එකක් සීසන් කරනවා කියලා කියන්නේ කාලයක් තිස්සේ වතුරේ දාලා තියලා මේ ඩ්‍රිප් ෆුඩ් එකේ පොත්ත ඒ වගේම එකකින් කහට ගතියක් වතුර දෙන එක නවත්තන එක තමයි කරන්නේ. ඒත් එකම ගොඩක් ඩ්‍රිප් ෆුඩ් වේලිලා තියෙන අපි පාවිච්චි කරගන්නකොට. ඒ නිසා මේවා පා වෙන්න බලනවා. ඒ නිසා අනිවාර්යෙන් ඩ්‍රිප් ෆුඩ් බේස් හાર્ඩ්ස්කේප් එකක් යනවා නම් හොඳ ස්ටෝන් ස්ට්‍රක්චර් එකකට මේක හයි කරගන්න ඕනේ. නැත්නම් ඩ්‍රිප් ෆුඩ් එක පා වෙන්න බලනවා වතුර පෙරෙවුවට පස්සේ. අනිතේ තමයි ගොඩක් අය තනි ඩ්‍රිප් ෆුඩ් එකකින් ඕවරෝල් ස්ට්‍රක්චර් එක බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපිට එහෙම හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා අපි ගොඩක් වෙලාවට කරන්නේ ඩ්‍රිප් ෆුඩ් දෙක තුනක් අරගෙන අපිට ඕන විදිහට ඒවා කස්ටමයිස් කරගන්න එක. ඇත්තටම හાર્ඩ්ස්කේප් එක ඩිසයින් කරනකොට ඇඩ්හෙසිව් ගම් එකයි කොටන් වූල් එකයි නැතුවම බැරි දෙකක්. ඇතරම මේ වීඩියෝ එකේදී මිස් වෙලා තියෙනවා මට පෙන්වන්න මේක මැද හරියට ලොකු ස්ටෝන් එකක් දාලා තියෙනවා මම කිලෝ 8ක වගේ. ඒ ස්ටෝන් එකෙන් තමයි ඩ්‍රිප් ෆුඩ් එක පා වෙන එක ඇතරම නවත්තගෙන ඉන්නේ. ඊට අමතරව උළු කැට පුරවපු ෆිල්ටර් බෑග්ස් ටික දෙපැත්තට ෂේප් එකට තියලා තියෙන්නේ අපිට ඕනේ ඕවරෝල් ස්ට්‍රක්චර් එකේ ෂේප් එක හදාගන්න ලේසි වෙන්න. ඒ වගේම ඔයාගේ ස්කේප් එකේ ඔයාට උසට සොයිල් එක තියෙන ඕන තරම් ඩිසයින් කරගන්න ඕන නම් ඒ වැඩේටත් ඔයාට ෆිල්ටර් බෑග් එකකට පොඩියට කඩාගත්ත උළු කැට හරි ලාවා ස්ටෝන් දාලා හරි යූස් කරන්න පුළුවන්. ඒකෙන් ඔයාට සොයිල් එක යන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ගල් මුල් අතර හිඩස් වලට කොටන් වූල් මේ විදිහට හොඳට දාලා ඒකට ඇඩ්හෙසිව් ගම් දාගත්තට පස්සේ හොඳ හાર્ඩ් ස්ට්‍රක්චර් එකක් අපිට ඩිසයින් කරගන්න පුළුවන්. සමහර අයට හිතෙන්න පුළුවන් මේ විදිහට තනින් තන අලවගත්ත ඒවා සුදු පාටට හાર્ඩ්ස්කේප් එකේ පේන එක මුළු හાર્ඩ්ස්කේප් එකටම කැතයි කියලා. ඒ නිසා ඔයාලට සොයිල් හොඳට වේලිච්ච සොයිල් ටිකක් පවුඩර් විදිහට කුඩු කරගෙන ඒ තැන් වලට දාලා ගම් පොඩ්ඩක් දැම්මහම ඔයාට ඒක හાર્ඩ්ස්කේප් එකෙන් පාර්ට් එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට හાર્ඩ්ස්කේපින් ෆෝම් එකක් යූස් කරන්න පුළුවන් ඩ්‍රිප් ෆුඩ් ස්ටෝන් අතර තියෙන හිඩස් වහගන්න. අපි ප්ලාන්ටඩ් ටැංක් එක සෙටප් වුණාට පස්සේ වීක්ලි මේන්ටේන් කරන නිසා හાર્ඩ්ස්කේප් එකේ ස්ට්‍රක්චර් එකේ මොකක් හරි ෆේලියර් එකක් තිබ්බොත් ඒක අතර මැදදී හදන්න ගියාම හරි අමාරුයි. ඒ නිසා මුලදීම හાર્ඩ්ස්කේප් එක හොඳට හදා ගන්න තරමට ඔයාලට ලේසි. හાર્ඩ්ස්කේප් එක කියන්නේ ඇත්තටම ඇක්වාස්කේප් එක හදවත වගේ. හાર્ඩ්ස්කේප් එකේ ඩියුරබිලිටි එක මත ඇක්වාස්කේප් එකේ ඩියුරබිලිටි එක රඳාපවතිනවා කිව්වොත් මං හරි. ඒ නිසා පුළුවන් තරම් හොඳම විදිහට හાર્ඩ්ස්කේප් එක ඩිසයින් කරගන්න අනිවාර්යයෙන්ම අපි try කරන්න ඕනේ. ඒ වගේම මට මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි ඔයත් ඩ්‍රිප් ෆුඩ් එක ලාවා ස්ටෝන් වගේ ස්ටෝන් එකක් පාවිච්චි කරලා ස්කේප් එක හදනවා නම් අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර් එකේ weight එක ගැන ගොඩක්ම කන්සිඩර් කරන්න ඕනේ. මොකද ලාවා ස්ටෝන් කියන්නේ ගොඩක් ලයිට් වෙයිට් ස්ටෝන් එකක්. ඒ නිසා සෙයුරු ස්ටෝන් අනිත් ස්ටෝන් වගේ නෙමෙයි. ගොඩක් මේකේ බර අඩු නිසා මේක පා වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඒ කොහොම වුණත් සොයිල් දාලා ප්ලාන්ටිඩෝන ස්ටෙප් එකට යන්න කලින් ෆුල් ටැංක් එකටම වතුර පුරවලා හાર્ඩ්ස්කේප් එකේ ක්වොලිටි එක චෙක් කරන්න අමතක කරන්න එපා. ඉතින් දැන් ඔයාලටම තේරෙනවා ඇතිනේ හાર્ඩ්ස්කේප් එක හදන්න දවස් 2ක් 3ක් නෙමෙයි සතියක් ගත්තත් ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ.